මෙන්න මේක හොඳට අහගන්න කට්ටියම අපේ රට යුද්ධයෙන් නිදහස් කරේ හරිද අපිට බයක් නැති කරේ ෆීල්ඩ් මාස්ටර් සරත් පොන්සේක මහත්මයා. එතුමා තමයි අපි මේ වන්දනාමාන කරන්න ඕනේ. එතුමා හින්දා තමයි අද අපි නිදහසේ ගමන් බිමන් යන්නේ. හරිනේ? එහෙම නැතුව ඔය මහින්ද ගෝඨාභයලා කරේ ඒ මොනසව දැම්ම හිරේ හිරාඩස්සී දැම්මා. බොරු චෝදනාවකට. හිරාඩස්සී දැම්මා මේ අන්තිමට ඒ මනුස්සයාගේ අර එතුමාගේ අර ජනාධිපති චීනේ බොඳ කරා. ඔය මහින්දලා. තේරෙනවද? එතුමා හරි මේ දුකින් වේදනාවෙන් තරහින් ඉන්න ඔය මහින්දලා එක්ක තේරෙනවද? ඔය මහින්දයා කරපු කන්නේ නැහැ. ඔයගොල්ලෝ මම බොරු කියනවා නම් ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මේ එතුමා හම්බෙලා මේ ඔයගොල්ලෝ අහන්න බලන්න මේ කවුද උදේ ඉවර කරයි කියලා. අහන්න. මහින්දද නැත්තම් අපේ සරත් පොන්සේක මහත්මයාද කියලා. ඔයගොල්ලෝ අහන්න ඒවා. ඔයගොල්ලෝ අහන්නේ නැහනේ. ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ මහින්ද හරි පොරක් මහින්ද තමයි ඔක්කොම කළේ. අනේ රෙද්ද තමයි. මේ රට කෑවේ කවුද? රාජපක්ෂලා. අර කොළඹ මොකද්ද මේ මාත්තර ගුවන්තොටුපළ හැදුවා. කිසි වැඩක් නැහැ. දැනුම් පුහුණුව කිසි තේරුමක් නැහැ. මේ අන්තිමට මේ මොකද්ද මේ අනෙත් එක බලන්න දැන් ඔය අපේ කපිල චන්ද්‍රසේන අහිංසක මිනිස්සයා මරණවනේ දිනේෂ් ෂාෆ්ටර් මතකද? ඒගොල්ලන්ගේ මරණයට කවුරු වගේ කියන්න ඕනේ? ඔය අරපාස පරම්පරාවේ කට්ටිය තමයි ඉතින්. හරිද? ඉතින් ඒගොල්ලෝ කොහොමවත් ඉතින් ඔය වික්‍රමසිංහලත් මේ එහෙම තමයි ඉතින් රණ්ඩුත් ඉතින් මිනිමරුවෙත් කියන එක ඇත්ත. බොරු නෙමෙයි. බටලන්ද බදකකාරය යාගෙන ගොන් ආතල් ගත්තා. අන්න ඒකයි. හරිද? ඕ මන් දන්න හොඳට දන්නවා මං හරි. ඔයගොල්ලෝ මේ හිතන්න එපා මම මේ සෙල්ලම් පොරක් කියලා. හරි? ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ධම්ම ගිහිල්ලා ෆීල්ඩ් මාස්ටර්ලා හම්බෙන්න එයාගේ හෙට්ටි ගිහිල්ලා අහලා බලන්න යුද්ධය ඉවර කරේ කවුද කියලා. මම බොරු කියනවා නම් අහන්නකෝ. ඊළඟ එතකොට ඕගොල්ලන්ට සත්‍ය පැහැදිලි වෙයි. හරි? සත්‍ය කවදා හෝ ජයගනි. අන්නේ කේමන මතක තියාගන්නත් හොඳයි ඔය කට්ටිය. හොඳයි? එච්චර කතාව සරත් පොන්සේකට පිංසිතෙන් තමයි අද අපි නිදහසේ එහෙම ගමන් බිම යන්නේ. බයක් නැතුව ඉන්නේ. නැහෙම නැත්තම් තාමත් අර ප්‍රභාකරන් කාරා ජීවත් වුණා නම් මේක ඊළාම් රාජ්‍යයක් කළා. මෙලහට එනන් දෙමිල්ලු රජ වෙනවා. තේරෙනවද? මම මේ කියන දේ ෆීල්ඩ් මාස්ටර්ලා පිංසිතෙන් තමයි අද අපි මේ දහතින් ඉන්නේ පරපිටින්. තේරෙනවද? මතකද ඒ භයානක අතීතය? මතකද අඳුරු අතීතය? ඔයගොල්ලන්ට මතකද? ඉස්කෝලේ ළමන්ගේ බෑග් චෙක් කරපු එක මතකද? ඒක මතක තියාගන්න හොඳට. හොඳේ. ෆීල්ඩ් මාර්ෂල්ට පුරානම් ගරු කරන්න. මේ තව ඔය මේ කවුද හර්ෂ සිල්වටත් ගරු කරන්න ඕනේ. ඒගොල්ලන්ට තමයි ඔයගොල්ලෝ